කියන්නේ කුඩා ජල කෙන්දක් සහිත එක් කෙළවරක් වැසූ කේශික නලයක් භාවිත කොට පාසල් පරීක්ෂණාගාරය තුලදී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමග වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීමට ශිෂ්‍යයෙක් සැලසුම් කරයි. ශිෂ්‍යයා විසින් භාවිතා කළ හැකි පහත් දැක්වෙන පරීක්ෂණාත්මක සැකසුම සම්පූර්ණ කරන්න කියලා කියනවා. අපි ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය හොයන්න යන්නේ. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය හොයන්න නම් සංතෘප්ත වාෂ්පයක් තියෙනවා. සංතෘප්ත වාෂ්පයක් කියලා කියන්නේ ද්‍රව ජලයේ සමග ස්පර්ශ වෙන වාෂ්පයක්. ද්‍රව ජලයේ සමග ස්පර්ශ වෙන වාෂ්පයක්. ඒ කියන්නේ මෙහෙම. සිහින් නලයක් ගන්නවා. කේශික නලයක් වුණත් කමක් නැහැ. ඔය කේශික නලේ ජල කෙන්දක් තදවනවා. ඔය වගේ ජල කෙන්දක් තදවනවා. ඊට පස්සේ මේකට රසදිය දාලා සීල් කරගන්නවා. ඔන්න ඔය ජල කෙන්දක් තියෙන නලය තමයි ඔය රූපේ දීලා තියෙනවා. ජලයේ සහිත වාජනයට දාලා රත් කරන්නේ. එතකොට හැම වෙලේම අපි පරිස්සම් වෙන්න ඕන. දැන් මේ පද්ධතිය බන්සන් බර්නර් එක පාවිච්චි කරලා රත් කරද්දී බන්සන් 1000කින් රත් කරද්දී මේ කොටසේ තියෙන්නේ වාෂ්පය. ඇත්තටම උතන වායු සහ වාෂ්ප මිශ්‍රණයක් තියෙනවා. ওই මිශ්‍රණය ප්‍රසාරණය වෙලා මේකෙන් උඩට යනවා. ඒ උඩට යනකොට හැම වෙලේම අපි පරීක්ෂණය කරන්න ඕන මේ සම්පූර්ණ වායු කඳම ජලයේ තුල තියෙන විදිහට ජල මට්ටමක් තියාගෙන. ඒතර මේ බාහිර භාජනයේ තියෙන්නේ ජලය. එහෙනම් මෙතන තමයි සංතෘප්ත වාෂ්පය තියෙන්නේ. සංතෘප්තයි කියලා දැනගන්නේ හැම වෙලේම මෙන්න මෙතන ද්‍රව ජලයේ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට කියනවා B කොටස ජල කෙන්ද සාදා ගැනීම සඳහා ශිෂ්‍යයා නලය තුළට ජලය ඇතුළු කරනුයේ කෙසේද කියලා අහනවා. අන්න එක කෙලවරක් වහලා තියෙන කේශික නලයකට ජලය විතරක් නෙවෙයි ඕනෑම ද්‍රවයක් ඇතුළු කරද්දී පළවෙනියට නලය රත් කරනවා. නලය රත් කර විවෘත කෙලවර පහළට සිටිනසේ අදාළ ද්‍රවය ගිල්ලනවා. විවෘත කෙලවර පහළට සිටිනසේ ජලයේ ගිල්වීම. මෙතන ජලය ගැන අහන්නේ. ජලයේ ගිල්වීම. C කොටස කාමර උෂ්ණත්වයේදී නලය තුල ජල කෙන්ද තිබිය යුතු වඩාත් යෝග්‍ය ස්ථානය කුමක්ද? නලයේ විවෘත කෙළවර ආසන්නයේද? නලයේ මැදද? නලයේ සංවෘත කෙළවර ආසන්නවද? ඔබගේ තෝරා ගැනීමට හේතු දෙන්න කියලා කියනවා. එතකොට තියෙන්න ඕන හරි මැද ආසන්නයේ. මැද හේතුව තමයි විවෘත කෙළවර ආසන්නයේ තිබ්බොත් උෂ්ණත්වය වැඩි කරද්දී ජලය ඉවතට ගිහිල්ලා ප්‍රශ්නයක් වෙනවා. සංවෘත කෙළවර ආසන්නයේ තිබ්බොත් තියෙන ආරම්භක වාෂ්ප පරිමාව ආරම්භක වාෂ්පයේ පරිමාව අඩු වෙනවා. එහෙනම් විවෘත කෙළවර ආසන්නව නම් කෙළවර ආසන්න නම් ජලය පිටතට යා හැක. රත් කිරීමේදී ජලය පිටතට යා හැක. සංවෘත කෙළවර ආසන්නව නම් පරිමාව ඉතා කුඩා වේ.
පරිමාව අඩුයි. ඊළඟ D කොටස මේ පරීක්ෂණය සඳහා ශිෂ්‍යයා විසින් අනුගමනය කළ යුතු පියවර ලියා දක්වන්න කියලා කියනවා. මේකේ තව වැදගත් අයිටම් දෙකක් තියෙනවා. පන්තයක් දාන්න ඕන. උෂ්ණත්ව මානයක් දාන්න ඕන. එහෙනම් අපි කරන්නේ ජලය රත් කරමින් හොඳින් මන්ත කර උෂ්ණත්වයේ සමග වායු කඳේ දිග මැනීම. C කොටස θ1 θ2 සෙල්සියස් උෂ්ණත්වවලදී වායු කඳේ දිග L1 සහ L2 වන අතර ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය P1 P2 වේ. වායු ගෝලීය පීඩනය P වේ. θ1 θ2 උෂ්ණත්වවලදී නලය තුල සිරුවී ඇති වියලි වාතයේ ආංශික පීඩනය සඳහා ප්‍රකාශන ලියන්න කියලා කියනවා. අන්න එතකොට මේ නලය තුල තියෙන මුළු පීඩනය අපිට ලියන්න පුළුවන් වායු ගෝලීය පීඩනයට එකතු කරනවා මෙන්න මේ රසදිය කෙන්දේ පීඩනය. එතකොට ඔය පරීක්ෂණය කරන්න ලේසි වෙන්න අපි වායු ගෝලීය පීඩනයත් රසදිය සෙන්ටිමීටර වලින්ම ගන්නවා. එතකොට x කියන අගය සෙන්ටිමීටර අගයක් විදිහට කෙලින්ම එකතු කරන්න පුළුවන්. වායු ගෝලීය පීඩනයත් රසදිය සෙන්ටිමීටර උසක්, x කියන්නේ රසදිය සෙන්ටිමීටර උසක්. ඔය තමයි මේ වායුවේ මුළු පීඩනය. ඔය වායුවේ මුළු පීඩනය ඇති කරනකොට මුළු පීඩනය ඔය විදිහට ඇති කරන පීඩනය බැලන්ස් කරන පීඩන සංරචක දෙකක් මේකේ තියෙනවා. ඒ තමයි වාෂ්ප පීඩනයයි ඒ වගේම වායු ගෝලීය වාෂ්ප පීඩනයයි මේකේ හිර වෙලා තියෙන වියලි වාතයේ පීඩනයයි. අන් එහෙනම් P වාතය ධන වාෂ්ප පීඩනයේ P1. ඔන්න ඔය වාෂ්ප පීඩනයේ සහ වියලි වාතයේ පීඩනය කියන දෙකේ එකතුවට තමයි මුළු පීඩනය සමාන වෙන්නේ. ඔතනදී අපි මෙන්න මේ ඊටා කුඩා ජල කෙන්ද මගින් ඇති කරන පීඩනය නොසලකා හරිනවා. ඒකට හේතුව රසදිය වල ඝනත්වයට සාපේක්ෂව ජලයේ ඝනත්වය නොසලකා හරිය හැකි තරම් කුඩායි. 13600යි රසදිය ඝනත්වය, ජලයේ ඝනත්වය 1000යි. එතකොට වාතයේ පීඩනය උක්ත කරන්න ඕන. P වාතයේ උක්ත කරොත් P ධන x ඍණ P1. ඔය වගේම ලියන්න පුළුවන් θ2 උෂ්ණත්වයේදී P වාතය දැන් වෙනස් වර්ගයක් තියෙන නිසා මම P වාතයේ ඩෑෂ් කියලා දානවා. වායු ගෝලීය පීඩනය සහ x වෙනසක් නැහැ. හැබැයි අර සංතෘප්ත වාෂ්ප පීඩනය වාෂ්පයේ පීඩනය P2 දක්වා වෙනස් වෙනවා. දැන් කියනවා P1 P2 L1 L2 සම්බන්ධ කරන සමීකරණය ලියා දක්වන්න කියලා කියනවා. අන්න අපිට චාල්ස් නියමය, බොයිල් නියමය, එහෙම නැත්නම් අවස්ථා සමීකරණයේ P1 V1 බෙදීම T1 දාන්න පුළුවන් වියලි වාතයට විතරයි. හේතුව සංතෘප්ත වාෂ්පය වායු නියම පිළිපදින්නේ නැහැ. හැබැයි වායුව අසන්තෘප්ත වුණා නම්, වාෂ්පය අසන්තෘප්ත වුණා නම් අසන්තෘප්ත වාෂ්පේ වායු නියම පිළිපදිනවා. ඒ නිසා අසන්තෘප්ත වාෂ්පයක් වුණා නම් ඔය නියම දාන්න පුළුවන්. සංතෘප්ත නිසා දාන්න බෑ. ඒ නිසා වාතයට දාන්න. වාතයේ පීඩනය මෙච්චරයි. P ධන x ඍණ P1 තමයි වාතයේ පීඩනය. පරිමාව හරස්කඩ වර්ගඵලය වරක් දිග. ආරම්භක අවස්ථාවේ දිග L1යි. මෙන්න මේ වායු කඳේ පරිමාව හරස්කඩ වර්ගඵලය වරක් දිග. PV බෙදීම T ගන්නකොට සෙල්සියස් උෂ්ණත්වයේ θ1යි 273ක් එකතු කරන්න ඕන කෙල්වින් කරන්න. මේ තියෙන්නේ PV බෙදීම T කියන සම්බන්ධතාවයේ පළවෙනි උෂ්ණත්වයට අදාළව. දෙවෙනි අවස්ථාවේදීත් ඔකම ලියනවා. පීඩනය P ධන x ඍණ P2 පරිමාව
හරස්කඩ වර්ගඵලයේ වරක් දැන්දි ගෙල් දෙකයි බෙදීම තීටා 2 ධන 273. වර්ගඵලයේ නලයේ හරස්කඩ වර්ගඵලයේ දීලා නැත්නම් උන්නම කැපිලා යන නිසා. ඔය සම්බන්ධතාවයේ විතරයි අහන්නේ. F කොටස සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයේ සමග විචලනය දැක්වීම සඳහා දල සටහනක් අඳින්න කියලා කියනවා. සංතෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය තීටා සංතෘප්ත වාෂ්ප පීඩනය P කියලා දීලා තියෙන්නේ. සංතෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වයත් එක්ක විචලනය ඔන්නෝම ප්‍රස්ථාරයක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ.